පාඨකුරුළු කතාවට ආදරය කරන ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ නුරාන්ට දරුවෙක් ඉන්නවා කියන එක සහ නුරාන්ගේ දුප්පත්කම ඔප්පු කරලා පෙන්නුවට පස්සේ කෙල්සි ගන්න තීරණය. ඉතින් ඔයා දන්නවා කෙල්සි පොහොසත් අය ඇසුරු කරන්න විතරයි කැමති. හැබැයි ඉතින් කෙවින් නම් තාත්තා වගේ සාමාන්‍ය ජනයා එක්ක වැඩ කරගෙන යන්න කැමැත්තක් දක්වනවා. කොහොම වුණත් නුරාන් හැම තිස්සෙම කෙවින්ම ගෙදරින්ම පන්නන දේපල හැමදේම තමන්ගේ කරගන්න මාන බැරුවේ. මේ පෙරේතකම් කරන විදියට කෙල්සිට නුරාන් ගැන ලොකු සැකයක් තිබුණ බව කියන්නම ඕනේ. ඉතින් කොහොමත් කෙල්සි කිසිම දෙයක් මේ වෙනකන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අංජන කියපු කතාවක් තමයි හැමදේම නුරාන් ගැන ඔප්පු කරලා පෙන්නනවා කියලා. එදාටත් ඔය මැඩම් ළඟ හැංගිරී ඉන්නේ නැතුව තමන්ගේ කෙල්ල අස්සේ හැංගිරී ඉන්නේ නැතුව කරන්න ඕනෙත් ඉස්සරහට ඇවිල්ලා මිනිහෙක් වගේ සටන් කරන එකයි කියලායි අංජන කිව්වේ. දැන් අංජන පොරොන්දු වෙච්ච විදියට අපිට විශ්වාස කරන්න පුළුවන් කොහොමත් නිහඬ වෙලා නම් ඉන්නේ නැහැ. මොකද තමන්ට අපහාස කරපු තමන්ගේ ජොබ් එක නැති කරපු කෙනා තමයි නුරා. ඉතින් අංජනම කියන දෙයක් තමයි දරුවන්ට වගේ සලකන මේ ගෙදර මිනිස්සුන්ට කිසිම කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. අංජන මුලින්ම කරන්නේ නුරාන්ව ෆලෝ කරන එක. ෆලෝ කරලා එයාගේ ගෙදර තියෙන තැන හොයාගන්නවා. ඊට පස්සේ තමයි අංජන දරුවෙක් ඉන්නවා කියලා දැනගන්නේ. මෙන්න මේ විදිහට දැනගත්තම නුරාන් සම්බන්ධයක් තියාගෙන යනවා කියන එකත් කෙල්සිට කියනවා. ඊට පස්සේ ওই ගෑනු කෙනාව කෙල්සි ළඟට ගෙනල්ලා පෙන්නනවා. විශේෂයෙන්ම දැන් කෙල්සි මෙයා විශ්වාස කරන්නේ නැති වේවිනේ. අන්න ඒ නිසා අංජන කරන්නේ නුරාන් සහ මේ ගෑනු කෙනා සහ දරුවා එකට ඉන්න වෙලාවක් බලලා කෙල්සිට පෙන්නනවා. අන්න එහෙම පෙන්නුවට පස්සේ ඔන්න ඔය කෙල්සි අනිවාර්යයෙන්ම නුරාන්ට පහර දෙවි. නුරාන්ට තහනම් කරાવી ගෙදර එන්න. ඔෆිස් එකට එන්නත්. ඒ වගේම තමයි නුරාන්ට නම් ඉදිරියට කිසිම ගැළවිල්ලක් ලැබෙන්නේ නැහැ. හැමදේම අහිමි වෙලා යාවි. අංජනටත් වඩා අන්ත දුප්පත් හිඟන්නෙක් බවට පත්වෙන්න සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.